වෙල්කම් කියලා පිළිගන්නවා ඔයගොල්ලෝ හැමෝම. අද අපි කතා කරන්න යන්නේ අපේ e-shop එකේ ප්‍රොෆයිල් එක කොහොමද අප්ඩේට් කරන්න කියලා. ඒකට අපි අපේ ප්‍රොෆයිල් එක ඇතුළට යමු. එතකොට ඕගොල්ලන්ට පේනවා ඉතින් මෙතන මේ හංසි කියන කෙනා තමයි මෙතන මේ ලොග් වෙලා ඉන්නේ. එතකොට එයාගේ ප්‍රොෆයිල් එක තමයි මේ පෙන්නන්නේ. එතකොට මෙතන දැන් අපි හංසිගේ first name, last name, mobile, password, email, register date විතරයි මෙතන include වෙලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන address එක ප්‍රොවින්ස් එක ඒවා අපිට දාලා ඕනනම් අප්ඩේට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන අප්ඩේට් ප්‍රොෆයිල් ඉමේජ් එක ක්ලික් කරලා අපේ ප්‍රොෆයිල් ඉමේජ් එකත් ඇඩ් කරගන්න පුළුවන්. එතකොට අපි බලමු කොහොමද මේකේ දැන් අපිට ඕන නම් මෙතන නම වුණත් වෙනස් කරගන්න පුළුවන්. හැබැයි password, email, registered ඒවා අපිට වෙනස් කරන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපි ඒවා මොකද ඒවා වෙනස් කරන්න බෑනේ. මොකද දැන් මේ password එක කියලා කියන එක වෙනස් කරනම් අපි මෙතනින් වෙනස් කරන්න බෑ. ඒක forget password වලින් තමයි වෙනස් කරන්න ඕනේ. ඊට පස්සේ email එක ඒක unique එකක් හින්දා ඒක වෙනස් කරන්නත් බෑ. ඊට පස්සේ අපිට මේ අනිත් ඒවා නම් අපිට ඕන වෙනස් කරගන්න පුළුවන්. අපි බලමු කොහොමද ඒක වෙනස් කරගන්නේ කියලා. එතකොට අපි මෙතන ඇඩ්‍රස් එකක් නැති හින්දා අපි මෙතෙන්ට මොකක් හරි ඇඩ්‍රස් එකක් වෙනට දාලා අපි බලමු ඒක අප්ඩේට් වෙනවද කියලා. ඊට පස්සේ අපි දාමු මෙතෙන්ට කරි ඇඩ්‍රස් එකක්. එතනින් අපිට ප්‍රොවින්ස් එක සිලෙක්ට් කරන්න පුළුවන්, දිස්ත්‍රික්ක සිලෙක්ට් කරන්න පුළුවන්, සිටි එක සිලෙක්ට් කරන්න පුළුවන්, පෝස්ටල් කෝඩ් එකක් දෙමු. ඊට පස්සේ දීලා අපිට අප්ඩේට් කරන්න මේක ක්ලික් කරපුවාම ඊපස්සේ අපිට කියනවා අපි සිලෙක්ට් කරලා නැහැ කියලා ඉමේජ් එක. ඊට පස්සේ අපි මෙතනින් ඉමේජ් එකක් සිලෙක්ට් කරගන්න. එතකොට මෙයන් ප්‍රොෆයිල් ඉමේජ් කියන එක ක්ලික් කරලා අපිට මොකක් හරි ඉමේජ් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉමේජ් එකක් අපි දැනට මොකක් හරි ඉමේජ් එකක් දාගමු. එතකොට එතනදී ඉමේජ් එකක් සිලෙක්ට් වුණා. ඊට පස්සේ මේ විදිහට දැන් අපි ඉමේජ් එක සිලෙක්ට් කරලා තියෙන හින්දා අපේ ප්‍රොෆයිල් එක දැන් අපිට අප්ඩේට් කරගන්න පුළුවන්. එතකොට දැන් මේක අපිට බලා ගන්න පුළුවන් අප්ඩේට් වෙලා කියලා. දැන් අපේ ඩීටේල්ස් ටික මේ විදිහට තියෙනවා. එතකොට අපි ඩේටාබේස් එකට ගිහින් බලමු. අපි හංසි කියන කෙනාව තමයි අපි යූස් කරේ. එතකොට අපි දැන් හංසිගේ ඩේටා ටික බලමු. අපි කලින් දාලා තිබුණේ නැහැ හංසිට ප්‍රොෆයිල් ඉමේජ් එකක්. දැන් මෙතන පේනවා ඇති හංසිට ප්‍රොෆයිල් ඉමේජ් එකක් වැටලා තියෙනවා. ඊට පස්සේ හංසිට ඇඩ්‍රස් එකකුත් මෙතනින් වැටලා තියෙනවා. අපි බලමු කොහොමද මේකේ කෝඩින් පැත්ත වෙලා තියෙන්නේ කියලා. අපි යමු අපේ user.profile.php ෆයිල් එකට. අපි මෙතනදී මුලින්ම HTML tags ටික දාගෙන අපි මේවා ලින්ක් කරගෙන තියෙනවා අපේ style.css සහ bootstrap ලින්ක් කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි මෙතන බොඩි එකට ආවහම අපි මෙතනදී PHP script එකක් දාගෙන connection.php එකයි header එකයි අපි ලින්ක් කරගෙන තියෙනවා. ඒ දෙක include කරලා ඊට පස්සේ මෙතන පේනවා ඇති අපි මේක ගන්න අපි මේ details ටික අපිට මෙතන use කරන්න ඕනේ හින්දා අපි මුලින්ම if else එකක් දාගෙන අපි මෙතනදී දාගෙන තියෙන බලනවා මෙතන ඒ කියන්නේ sign in වෙන user ගේ session එකක් තියෙනවද කියලා. එතකොට session එකක් තියෙනවා නම් එයා sign in වෙලා ඉන්න කෙනෙක් නේ. එතකොට අපි මෙතනදී කරලා තියෙන්නේ එයාගේ data ටික table එකෙන් අපේ database එකේ tables වලින් අරගෙන තියෙන එක තමයි මෙතනදී කරලා තියෙන්නේ. ඒ ටික අපි අල්ලගෙන තියෙනවා. ඊපස්සේ ඒ user ගේ email එක මෙතනදී අපි ඩොලර් email කියලා මෙතනදී අරගෙන තියෙනවා. ඊපස්සේ session එකෙන් අපි ඒවා session එකේ ඒ ටික ස්ටෝර් කරගෙන තියෙනවා. එතකොට මෙතන ඊට පස්සේ අපි database එකෙන් select කරලා අරන් තියෙන අපි query එකක් දාලා user ගේ details ටික ඒ ටික අරගෙන මෙතන
dollar details rs කියලා variable එකකින් අල්ලගෙන ඉන්නවා. ඊට පස්සේ dollar image rs කියලා variable එකකින් අපි අපේ profile image එකට, ඒ කියන්නේ database එකෙන් අපි profile image එක මේ අදාළ email එකට අදාළ කෙනාගේ profile image එක මෙතනින් අල්ලගෙන තියෙනවා. ඊට පස්සේ ඊට අමතරව ඒ email එකට අදාළ user ගේ address එක ඒ ටික අපි මෙතන database එකෙන් අරගෙන විදිහට අල්ලගෙන තියෙනවා. ඒ ටික අපි fetch out කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි පල්ලට ගියාම අපිට පේනවා. ඊට පස්සේ ආයෙ අපි මෙතන මේ design part එක තියෙනවා. ඊට පස්සේ අපි design part එක ගැන කලින් වීඩියෝ එකක් කතා කරා. මෙතනදී අපි කතා කරමු process එක ගැන. එතකොට මෙතනදී තියෙනවා PHP script එකක් දාගෙන අපි ඊට පස්සේ if else එකක් දාගෙන තියෙනවා. එතකොට මේ if else එකේදී අපි මුලින්ම බලනවා මෙතන profile image එක ගැන. profile image එකේ empty ද කියලා තමයි මුලින්ම බලන්නේ. අපි දාලා තියෙන කියන මොකක් හරි profile image එකක් ඒ user දාලා තියෙනවද නැද්ද කියලා. මෙතනදී empty නම් ඒ profile image details කියන එක, ඒ කියන්නේ path එකක් නැත්තම් එතන empty නම් අපි කරලා තියෙන මෙතන image එකක් දාලා තියෙනවා. අපි මෙතන update කරන්න කලින් තිබුණා කොළ පාට වගේ image එකක්. අන්න image එක default වැටලා තියෙන විදිහට තමයි මෙතනදී හදලා තියෙන්නේ. ඒකට මෙතන customize කරගෙන තියෙනවා. එතකොට ඒ image එක තමයි මෙතන වැටෙන්නේ. ඒ image එක එන විදිහට මෙතන දාගෙන තියෙනවා. එහෙම නැත්තම් ඒ කියන්නේ default නෙවෙයි, දැන් update කරපු කෙනෙක් නම් ඒ update කරපු කෙනාගේ image එක එතනින් display වෙන විදිහට දාලා තියෙනවා. එතකොට ඒකට අපි image tag එකක් දාගෙන මෙතන අපි මෙතනදී database එකෙන් select කරලා image එක select කරලා අපි මෙතන image rs කියලා variable එකකින් අල්ලගත්තා. එතකොට image details කියලා variable එකකින් අල්ලගත්තා. ඒ image details කියන variable එකේ අපි database එකෙන් image එකේ ඒ path එක අරගත්තා. එතකොට ඒක අරගෙන මෙතනින් අපි ඒ image එක display කරන විදිහට තමයි මෙතනදී හදලා තියෙනවා. ඊට පස්සේ අපි පල්ලට ආවම span එකක් දාගෙන තියෙනවා. එතනදී අපි කරලා තියෙනවා මේ user ගේ details ටික අපි උඩින් ගත්තනේ query එකක් දාලා database එකෙන්. එතකොට ඒ ගත්තු details වලින් if name කියන එකයි L name කියන එකයි display වෙන විදිහට අපි මෙතන span එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ අපි ඒ user ගේ email එක මෙතන span එකක් දාගෙන display වෙන විදිහට හදාගෙන තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙනවා මේ first name එකයි last name එකයි email එකයි දෙක display වෙන විදිහට අපි දාලා තියෙන්නේ මේ විදිහට. ඊට පස්සේ අපි මෙතන දාගෙන තියෙනවා label එකක් දාලා ඒ බටන් එකක් දාගෙන තියෙනවා මෙතන update profile image කියලා. එන්න ඒකට අපි මෙතනදී on click එකක් දීලා තියෙනවා මේක. එතකොට ඒක තමයි එතනදී හදාගෙන තියෙන්නේ. ඒක අපිට change එක කියන්නේ profile image එක change කරන විදිහට අපිට එතනදී click කරලා ඒක ගන්න පුළුවන් විදිහට අපි මෙතන on click එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ අපි JavaScript පැත්තට ගිහින් බලුවා මෙතන අපි දාගෙන තියෙනවා profile picture එක change කරන ඒ change profile image කියලා අපි මේ පැත්තෙන් මේ දුන්න එතන on click එක අරගෙන මෙතන function එකක් හදාගෙන තියෙනවා. එතකොට මේ function එක හදාගෙන අපි මෙතනදී අර පැත්තේ profile image කියන එක මෙතන img කියලා variable එකකින් අල්ලගෙන තියෙනවා. ඊට පස්සේ on change image on change කියලා function එකක් දාගෙන ඊට පස්සේ අපි කරලා තියෙනවා එතනදී අපිට ඒක ක්ලික් කරාට පස්සේ ෆයිල් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන් වෙන විදිහට ඊට පස්සේ එතනින් ෆයිල් එකක් තෝරගන්න පුළුවන් වෙන විදිහට අපි ඒක ක්ලික් කරාම open ඒ කියන්නේ ෆයිල් එකක් එන විදිහට අපිට දැන් මෙතන ක්ලික් කරාම අපිට ගන්න පුළුවන් අපිට ඕන ඉමේජ් එකක් දාන්න. අන්න ඒ විදිහට ඒක එතනින් සිලෙක්ට් කරගෙන දාගෙන තියෙනවා. ඊට පස්සේ අපි ඒකට මෙතනදී URL එකක් හදාගෙන තියෙනවා. ඒ කියන්නේ දැන් අපි සිලෙක්ට් කරගත්තු ෆයිල් එකට URL එකක් දීලා තියෙනවා මෙතනදී. ඊට පස්සේ අපි කරගෙන තියෙන්නේ ඒක ගත්තු URL එක. ඒ කියන්නේ දැන් අපි මෙතනදී දාපු වෙලාවෙම ඒක එතනදීම ඒ වින්ඩෝ එකේම අප්ඩේට් වෙන විදිහට. ඒ කියන්නේ දැන් අපි මෙතන ඉමේජ් එකක් සිලෙක්ට් කරාට පස්සේ ඒක ඒ විදිහට අපිට මේ මොහොතේම දකින්න පුළුවන් වුණානේ. අන්න ඒ විදිහට
එතනදීම ඒ කියන්නේ අප්ඩේට් කරන මොහොතේම ඒක ඉමේජ් එක එතනම ඩිස්ප්ලේ කරගන්න පුළුවන් වෙන විදිහට මෙතනදී අපි ඒක හදාගෙන තින්නේ මේ විදිහට. ඊට පස්සේ අපි අල්ලට ගියාම තියෙනවා ප්‍රොෆයිල් සෙටින්ග්ස් පාර්ට් එකට. එතකොට ප්‍රොෆයිල් සෙටින්ග්ස් පාර්ට් එකේදී අපිට තියෙනවා මුලින්ම මේ ටික first name last name mobile ඒවා. එතකොට අපි මෙතනත් දාගෙන තියෙනවා input field ටිකක් දාගෙන එතනදී අපි කරලා තියෙනවා අර විදිහටම අපි මුලින් query එකක් දාගෙන තිබ්බා. ඒකෙන් ඒ database එකෙන් roots එකේ details select කරලා ගන්න පුළුවන් වෙන විදිහට query එකක් දාගෙන තිබ්බා. ඒ query එකෙන් අපි මෙතන f name එක අරගෙන ඒක f name එක display වෙන විදිහට මේක දාගෙන තියෙනවා. ඒ value එක f name එක display වෙන විදිහට දාගෙන තියෙනවා. ඊට පස්සේ මේ විදිහටම last name එක අපි මෙතන ඒ ගත්තු query එකෙන් database එකෙන් ගත්තු ඒ data වල L name එක එකෙන් select කරලා අරගෙන මෙතනදී display කරලා තියෙනවා. ඊට පස්සේ අපි mobile එකත් ඒ විදිහමයි mobile එකටත් ඒ විදිහට input එකක් දාගෙන තියෙනවා. අපි ඒකටත් ඒකේ value එක අර database එකෙන් ගත්තු ඒ user ගේ details වලින් mobile එක එතනින් display වෙන විදිහට මෙතනින් ඒ හදාගෙන තියෙනවා. ඊට පස්සේ password එක. එතකොට මෙතනදී password එකත් එහෙමයි. password එකේදී අපි අර ගත්තු user ගේ details වලින් password එකත් මෙතනින් ඒ විදිහටම display කරලා තියෙනවා. අර උඩින් ගත්තු database එකෙන් තිබ්බ details වලින්. ඊට පස්සේ අපි එතනදී මෙතන අර ඇහැක වගේ පොඩි design එකක් දාගෙන තියෙනවා. ඒක අර අපිට visible කරගන්න පුළුවන් වෙන විදිහට. ඊට පස්සේ visible කරගන්න බෑයි කියලා ඒ මේව එකක් පොඩි icon එකක් වගේ දාගෙන තියෙනවා. ඊට පස්සේ අපි ඊට පල්ලෙන් email එක දාගෙන තියෙනවා. email එකටත් අපි input එකක් දාලා ඒකටත් අපි දාගෙන තියෙනවා. මෙතන randomly value කියලා එක දාගෙන තියෙන්නේ අපි ඒක change කරන්න බැරි වෙන විදිහට දැන් අර f name l name එහෙම වෙනස් කරගන්න පුළුවන් වෙන විදිහට දාලා තියෙන්නේ. එතනට දැන් මේකේ අර අපි මෙතන බැලුවා වගේ email මේ තුන වෙනස් කරන්න බෑනේ. ඒ හින්දා අපි ඒකට randomly value කියලා දාගෙන තියෙනවා. දාලා මෙතනදී email එක දාගෙන තියෙනවා. අර අපි ගත්ත $user details කියන variable එකේ store කරගත් ඒ details වලින් email එක select කරලා මෙතනින් display කරන විදිහට. ඊට පස්සේ register date එකටත් input එක දාගෙන ඒකත් අර විදිහටම change කරන්න බැරි වෙන value එකක් විදිහට display කරගෙන තියෙනවා. ඒකත් අපි අර ගත්ත details වලින් join date එක කියන එක select කරලා මෙතනින් display කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි ඊළඟ div එකේදී එතනදී අපි දාගෙන තියෙන label එකක් දාගෙන address line 1 කියලා. එතකොට address line 1 කියලා දාගෙන තියෙන්නේ ඒකට අපිට මෙතන දාගෙන තියෙනවා PHP script එකක් දාගෙන අපි මෙතනදී ඒකට if else එකක් දාගෙන තියෙනවා. මෙතන if එකක් දාගෙන තියෙනවා PHP ඒ කියන්නේ user ගේ address එකේ details ඒ කියන්නේ line 1 එක. ඒ කියන්නේ අපි දැන් ගත්තා නෙමෙයි. එතන user ගේ address ඒ කියන්නේ user ගේ details ඒකේ empty නම් line 1 කියන එක. ඒ කියන්නේ මෙතෙන්ට මුකුත් add කරලා නැත්තම් තාම අන්න ඒ කෙනාට මෙතනදී line 1 එකක් add කරගන්න පුළුවන් වෙන විදිහට input එකක් දීලා text type එකෙන් අපි input එකක් දීලා තියෙනවා. එහෙම නැත්තම් ඒ කියන්නේ empty නැත්තම් අපිට ඒ කියන්නේ කලින් එයා details ටික දීලා තියෙනවානේ. ඒ කියන්නේ එතකොට දැන් details ටික දීපු කෙනෙක් නම් එයාගේ details ටික ඒකේ display වෙන්න ඕන. එතකොට ඒ විදිහට අපි මෙතන දාලා තියෙනවා input එකේ දික් කරලා තියෙන්නේ අපි කියන්නේ කලින් ඒ විදිහට details ටික දීලා තියෙන කෙනා නම් එයාගේ ඒ input එක ඇතුලේ අපි මෙතනදී එයාගේ කලින් දීපු ඒ address එකේ line 1 එක display කරන විදිහට අපි මෙතන මෙයා අර අල්ලගත්තු $address details කියන variable එකෙන් අල්ලගත්තු data වලින් line 1 එක display කරන විදිහට හදාගෙන තියෙනවා. ඊට පස්සේ ඒ විදිහටම අපේ address line 2 එකත් ඒ විදිහමයි. address line 2 එක empty නම් අපි එතනදී එයාට type කරන්න පුළුවන් වෙන විදිහට input එකක් දෙනවා. එහෙම නැත්නම් අපි ගත්තු details වලින් line 2 එක address වල line 2 එක එතනින් display කරනවා. ඊට පස්සේ ඊළඟට අපි
PHP ස්ක්‍රිප්ට් එකක් දාගෙන ඊට පස්සේ අපිට තියෙනවා මෙතන ප්‍රොවින්ස් එක district එක. ඒවා සිලෙක්ට් කරන්න පුළුවන් විදිහට සිලෙක්ටර්ස් නේ දාගෙන තියෙන. එතකොට ඔප්ෂන්ස් එන විදිහට ඔප්ෂන්ස් ටිකක් ඩිස්ප්ලේ වෙන විදිහට තමයි අපි හදාගෙන තියෙන්නේ. එතකොට මෙතනදී කරන්නේ ඉස්සෙල්ලා අපි PHP ස්ක්‍රිප්ට් එකක් දාගෙන ඒකෙදිත් අපි අරගෙන තියෙනවා database එකෙන් search කරලා query එකක් දාගෙන province කියන table එකෙන් district කියන table එකෙන් city කියන table එකෙන් අපි ඔක්කොම district ටික city ටික province ටික select කරලා මෙතන අරගෙන තියෙනවා. අරගෙන ඒවා මේ variables වලින් අල්ලගෙන තියෙනවා. ඊට පස්සේ අපි මෙතන province එක ගත්තාම ඒකට label එකක් දාගෙන ඒක selectors option select කරන්න බලන විදිහට දාගෙන තියෙනවා. ඊට පස්සේ අපි ඒකෙදි option එකේ value එක 0 නම් select province. කියන්නේ මෙතන මුලින්ම තියෙන්නේ අපි මෙහෙම select කරාම select province කියන එකනේ. ඒක පෙන්වන විදිහට තමයි එතන තියෙන්නේ. ඒ කියන්නේ මොකුත් නැත්. ඒ කියන්නේ අර value එක option එකේ value එක 0 නම් select province කියන එක පෙන්වන විදිහට දාලා තියෙනවා. ඊට පස්සේ අපි මෙතනදී for loop එකක් දාගෙන PHP script එකක් දාගෙන for loop එකක් දාගෙන තියෙනවා. එතනදී අපි කරලා තියෙන්නේ දැන් අපි මෙතනදී database එකට add කරලා තියෙනවනේ province ටික. එතකොට අපි add කරලා තියෙන province ටික අපි මෙතනදී අරගෙන තියෙනවා select කරලා ඊට පස්සේ ඒ අරගෙන තියෙන එක තමයි මෙතනදී ඒ කියන්නේ database එකට දාන එක මෙතෙන්ට load වෙන විදිහට අපි මෙතනදී for loop එකක් දාගෙන ඒ ටික add කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි මෙතනදී එතනදී කරලා තියෙනවා ඊට පස්සේ province එක අර දැන් අපි add කරපු province ටික ඒ විදිහට මෙතන පෙන්වන විදිහට අපි මෙතනදී province data කියන ඒ අර අපි අල්ලගත්තු province ටිකෙන් මෙතනදී ඒක පෙන්වන්න කරගෙන තියෙනවා. ඊට පස්සේ ඒ විදිහටම අපි district එකත් ඒ විදිහටම කරගෙන තියෙනවා. district එකත් ඒ විදිහට select කරගන්න පුළුවන් විදිහට options ටිකක් දාලා ඊට පස්සේ අපි for loop එකක් දාගෙන තියෙනවා. අපේ database එකේ තියෙන district add වෙන district එක මෙතනට load වෙන විදිහට අපි මෙතන for loop එකක් දාගෙන තියෙනවා. ඒ කියන්නේ අර අපි අරගත්තනේ address details ටික database එකේ ඒ ගත්ත ඔක්කොම මෙතනදී display වෙන විදිහට තමයි මේක අරගෙන තියෙන්නේ. ඊට පස්සේ ඒ district name ටික ඒ විදිහට display වෙන්න. ඊට city එකත් ඒ වගේමයි. city එකත් ඒ විදිහටම for loop එකක් දාගෙන අපි database එකේ තියෙන city ටික මෙතන එකින් එක ඒ ඔක්කොම තියෙන ටික load වෙන විදිහට මෙතනදී for loop එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ postal code එකේදී අපි මෙතනදී බලනවා මුලින්ම postal code එකේ ඒ field එක මෙතන ඒක empty ද කියලා. ඒක empty ද කියලා බලලා empty නම් postal code එක type එකේ විදිහට අපිට input එකක් දෙන්න දීලා තියෙනවා postal code එක type කරන්න. එහෙම නැත්නම් ඒ කියන්නේ postal code එක දීපු user කෙනෙක් එතකොට එයාගේ postal code එක අපි database එකෙන් අරගෙන මෙතනින් visible කරගෙන තියෙනවා. ඊට පස්සේ ඊළඟට අපි gender එක ගත්තාම gender එක change කරන්න බෑනේ gender එක මොකද දීපු gender එකමනේ තියෙන්න ඕනේ ආයෙක මාරු වෙන්නේ නැහැනේ. ඒ හින්දා ඊට පස්සේ මෙතනදී අපි ඒකට දාගෙන තියෙනවා read only value එකක්. ඒ කියන්නේ දැන් මෙතනදී අර gender එක change කරන්න බැරි වෙන විදිහට අර අපි කලින් email වල එහෙම කරලා තිබුණානේ අන්න ඒ විදිහට මෙතන value එක change කරන්න පුළුවන් වෙන්නේ නැති විදිහට අපි මෙතනදී input එකක් දීලා තියෙන්නේ. ඊට පස්සේ අපි මෙතන යටින් update my profile කියලා බටන් එකක් දාගෙන තියෙනවා. ඒකට on click එකක් දීලා දෙනවා update profile කියලා. ඊට පස්සේ තව div එකක් දාලා display ad කියලා දාගෙන යනවා පොඩි span එකක්. ඒක මෙතන තියෙන්නේ. ඊට පස්සේ අපි මේ update my profile කියලා බටන් එකක් දීලා ඒකට on click එකක් දාගෙන තියෙනවා. අපි ඒක බැලුවොත් අපි JavaScript පැත්තට ගියාම ඒක update profile කියලා function එක හදාගෙන ඊට පස්සේ අපි මෙතනදී කරගෙන තියෙනවා අර ඔක්කොටම දුන්න IDs ටික තමයි මේ තියෙන්නේ name LName mobile line 1 line 2 province district city p code profile image කියලා. එතකොට ඒ හැම
ඒක අරගත්තු ඒ පැත්තෙන් දුන්න IDs ටික මෙතනින් අපි මෙතනදී අල්ලගෙන තියෙනවා. ඒ වගේ තියෙන data ටික. ඒ data ටික අරගෙන කියන්නේ ඒ වගේ values ඒ data ටික අරගෙන ඊට පස්සේ මෙතනින් අපි මේව variables ටිකක් දාගෙන fname name mobile එහෙම කියලා මේ විදිහට variables ටිකක් දාගෙන තියෙනවා. variables ටිකක් දාගෙන අර පැත්තෙන් අපෝ ඒ userගේ data ටික මෙතනින් අල්ලගෙන තියෙනවා. ඊට පස්සේ අපි ඒ අල්ලගෙන ඒ ඔක්කොම data ටික අපි අලුතෙන් form එකක් හදාගෙන ඒ form එකට store කරගෙන තියෙනවා. එතකොට form එකක් හදාගෙන ඒ form එකට අපි මේව print කරගෙන තියෙනවා. අර ගත්තු මේ හදාගත්තු variable වල ඒ variable ටිකත් value ටිකත් එක්ක මෙතන form එකකට අපි මේ ටික ඔක්කොම append කරගෙන තියෙනවා. ඊට පස්සේ append කරගෙන අපි XML HTTP request එකක් හදාගෙන තියෙනවා. request එක අපි ඊට පස්සේ අරගෙන ඒ request එක අපි යවනවා ඒ හදාගෙන request එක අර අපි අල්ලගත්තු value ටිකත් එක්ක අපි post method එක හරහා update profile process.php කියලා asynchronous විදිහට අපි මේ පැත්තට ඒ values ටික අල්ලගෙන යවනවා. ඊපස්සේ අපි update profile process.php පැත්තට ගියොත් ඒ මුලින්ම අපි PHP script එකක් දාගෙන තියෙනවා. දාගෙන අපි session එකක් start කරලා තියෙනවා. session එකක් start කරලා connection.php එක include කරලා තියෙනවා. ඊට පස්සේ අපි දැන් sign in වෙලා ඉන්න user ඉන්නවනේ. ඒ කෙනාගේ ඒ userගේ email එකයි අරගෙන තියෙනවා ඒ session එකේ restore කරගෙන තියෙනවා. ඊට පස්සේ session එකක් හැදිලා තියෙන යාට userට ඒක අපි මෙතනදී එයාගේ ඒ session එක හැදලා තියෙන userගේ email එක අපි මෙතන $email කියලා අල්ලගන්න තියෙනවා. එයාව ඒක අල්ලගෙන ඊට පස්සේ අපි අර පැත්තෙන් අපිට post method එකෙන් එවපු ඒ values ටික අපි මෙතනදී ආය variables වලින් අරගෙන තියෙනවා. $fname කියලා එහා පැත්තෙන් ඒ fname එකෙන් ආපු value එක මෙතනින් අල්ලගෙන තියෙනවා. ඒ විදිහට ඒ ආපු value set එකම අපි මෙතනදී variables ටිකක් දාලා අල්ලගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනදී අපි database එකෙන් select කරලා අරගෙන තියෙනවා. අපි මේ අල්ලගත්තු email එක අරගත්තු email ඒ email එකට සමානව ඒ කියන්නේ database එකේ තියෙන ඒ email එකට සමාන userගේ details ඔක්කොම මෙතනින් select කරලා අරගෙන තියෙනවා. ඊට පස්සේ එහෙම ඒ කියන්නේ ඉන්න user කෙනෙක් එක්කෙනයි නම් ඉන්නේ. ඒ කියන්නේ එක්කෙනයි ඉන්න පුළුවන්. මොකද එකම email එකෙන් ගොඩක් ඉන්න බෑ. ඒ කියන්නේ එක්කෙනෙක් ඉන්නවා නම් ඒ කියන්නේ assign in වෙච්ච user කෙනෙක්. එහෙම එක්කෙනෙක් ඉන්නවා නම් අපි මෙතන if else එකක් දාගෙන බලලා තියෙනවා එහෙම එක්කෙනෙක් ඉන්නවද කියලා. එහෙම එක්කෙනෙක් ඉන්නවා නම් ඊට පස්සේ අපි කරලා තියෙන දැන් අපි මෙයාගේ details update කරන්න ඊට පස්සේ අපි මෙතනදී කරලා තියෙනවා database එකේ ඒ අදාළ userගේ fname එක අපි දැන් එහා පැත්තෙන් ආපු values ටික අපි දාගෙන තියෙනවා අපේ userගේ table එකට ගිහිල්ලා userගේ table එකේ fname කියන column එක අපි ඒ පැත්තෙන් ආපු value එක මෙතනදී set කරගෙන තියෙනවා. ඒ විදිහට fname එක lname එක mobile එක අපි set කරගෙන තිනවා මේ userට අදාළ ඒ userගේ ඒ email එකට අදාළ userගේ fname lname mobile ටික මෙතනින් අර පැත්තෙන් ඉඳන් ආපු values ටික මෙතනින් අප්ඩේට් කරගෙන තියෙනවා. කියන්නේ set කරලා අපේ table එක අප්ඩේට් කරගෙන තියෙනවා. ඊට පස්සේ ඒ වගේම මෙතනදී කරලා තියෙනවා අර මේ අදාළ userගේ user has address කියලා අපිට අපේ database එකේ table එකක් තියෙනවා. ඒ කෙනාගේ ඒ address එක මෙතනින් select කරලා අරගෙන තියෙනවා. අරගෙන බලලා තියෙනවා එකයිද තියෙන්නේ කියලා. මොකද ඒ කියන්නේ එහෙම user කෙනෙක් මෙතන ඉන්නවද කියලා බලලා තියෙනවා. එහෙම ඉන්නවා නම් එයාගේ ඒ කියන්නේ user has address කියන table එකේ අපි එයාගේ මේ ටික අප්ඩේට් කරලා දෙනවා city එක ඊට පස්සේ අපේ අර address එකේ line 1 line 2 එක postal code එක ඒ ටික අප්ඩේට් කරලා තියෙනවා මෙතන. ඊට පස්සේ එහෙම නැත්තම් ඒ කියන්නේ එහෙම නෙවෙයි නේද? ඒ කියන්නේ මේ එකකට සමාන නැතිනම් අපි කරලා තියෙන්නේ කියන්නේ දැන් database එකේ මෙහෙම
අපි දැන් මෙතන සර්ච් කරලා ගන්නකොට ඒ අදාළ ඊමේල් එකට අදාළව යාගේ data ඒකේ නැත්තම් ඒ විදිහට සිලෙක්ට් කියන්නේ එහෙම කෙනෙක් නැත්තම් ඒ කියන්නේ එයාගේ ඩීටේල්ස් ටික කියන්නේ එතන එන සර්ච් කරලා බලපුවාම එහෙම කෙනෙක් එන්නේ නැත්තම් ඒ කියන්නේ යාගේ ඩීටේල්ස් ටික එතන නැහැ කියන එකනේ. එතකොට එහෙමනම් අපි මෙතන කියන ෆිල් වෙලා නැහැ කියලානේ. එන අර කලින් ෆිල් කරලා නැති කෙනෙක්. එතකොට එයාට එහෙම කෙනෙක් නම් අපි මෙතන කරලා තියෙනවා එයාගේ data ටික අපි අර පැත්තෙන් අපේ data ටික ඉන්සර්ට් කරගෙන තියෙනවා. ඉන්සර්ට් කරලා තියෙනවා. එතකොට අපි කලින් ඒවා දාලා තිබ්බේ නැති කෙනෙක් නම් වෙන්නේ එතනදී ඉන්සර්ට් වෙන එක. කලින් දාලා තිබ්බ කෙනෙක් නම් උඩ වගේම අප්ඩේට් වෙන එකක් වෙන්නේ. ඊට පස්සේ එතනදී අපි කරලා තියෙන්නේ මේ ප්‍රොෆයිල් ඉමේජ් එකේ අප්ඩේට් පාර්ට් එක. එතනදී අපි ප්‍රොෆයිල් ඉමේජ් එකයි අපිට සිලෙක්ට් කරන්න පුළුවන්. එතකොට ඒ ප්‍රොෆයිල් ඉමේජ් එක සිලෙක්ට් කරලා ඊට පස්සේ අපි මෙතන දීලා තියෙනවා ප්‍රොෆයිල් ඉමේජ් එකේ කියන්නේ එක්ස්ටෙන්ෂන් එක අපි දීලා තියෙන්නේ මෙතන නම් අපේ ඇප්ලිකේෂන් එකේ නම් JPG, PNG, SVG කියන ටයිප් විදිහට තියෙන ඉමේජස් විතරක් අප්ලෝඩ් කරන්න පුළුවන් වෙන විදිහට තමයි අපි මෙතන හදලා තියෙන්නේ. ඒක අපි මෙතනදී මේම array එකක් අරගෙන array එකකට දාගෙන තියෙන්නේ ඒ අපි allowed image extensions ටික විතරයි. එතකොට අපිට දාන්න පුළුවන් වෙන්නේ මේ types තුනේ images විතරයි. ඒවා විතරයි allowed වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි එතන දාගෙන තියෙනවා ඒ විදිහට image එක අප්ඩේට් කරාට පස්සේ අපි මෙතන profile image කියන එකෙන් ඒකට ඒ ටික මෙතන අල්ලගෙන තියෙනවා ඒ ප්‍රොෆයිල් ඉමේජ් එන එක මෙතන ඩොලර් ෆයිල් නේම් කියලා. ඊට පස්සේ අපි මෙතන database එකෙන් සිලෙක්ට් කරලා අරගෙන තියෙන ප්‍රොෆයිල් ඉමේජ් කියන ටේබල් එකෙන් මේ අදාළ යූසර්ට ප්‍රොෆයිල් ඉමේජ් එකක් තියෙනවද කියලා එහෙම තියෙන එකක් තියෙනවනේ ඒක සිලෙක්ට් කරලා බලලා තියෙනවා මෙතන තියෙනවද කියලා. ඊට පස්සේ එහෙම තියෙනකොට එන රිසල්ට් සෙට් එක අපිට එකයි නම් ඒ කියන්නේ කලින් අප්ඩේට් කරලා තියෙන කෙනෙක්නේ ප්‍රොෆයිල් එක ප්‍රොෆයිල් පික්චර් එක. එතකොට එයා එහෙම කෙනෙක් නම් එතකොට දැන් ආයෙත් එයා ප්‍රොෆයිල් ඉමේජ් එකක් අප්ඩේට් කරන්න හදන්නේ. එහෙම කෙනෙක් නම් ඒ කියන්නේ කලින් තියෙන කෙනෙක්. එතකොට එයාගේ වෙන්න ඕනේ අප්ඩේට් වීමක්. ඒ හින්දා අපි එතනදී ප්‍රොෆයිල් ඉමේජ් කියන ටේබල් එක මෙතනින් අප්ඩේට් කරලා තියෙනවා. පාත් එක සෙට් කරලා මෙතනදී අප්ඩේට් කරලා ඊට පස්සේ අප්ඩේට් කියලා එක්කෝ කරනවා. ඊට පස්සේ එහෙම නැත්නම් ඒ කියන්නේ කලින් අප්ඩේට් කරපු නැති කෙනෙක්නේ. එහෙම නැති කෙනෙක් නම් එයාගේ වෙන්නේ අපි දාන ඉමේජ් එක ඉන්සර්ට් වෙන එක. එතකොට එයාගේ ඉමේජ් එක ප්‍රොෆයිල් ඉමේජ් කියන ටේබල් එකට ඉන්සර්ට් වෙනවා. ලයික් වෙනවා. ඊට පස්සේ එහෙම නැත්නම් ඒ කියන්නේ එහෙම නැත්නම් කියලා කියන්නේ දැන් මෙතනදී මේ අපි ගත්තේ ඉමේජ් එකක් සිලෙක්ට් කරලා තියෙන කෙනෙක්නේ. එහෙම ඉමේජ් එකක් සිලෙක්ට් කරපු නැති කෙනෙක් අප්ඩේට් කරන්න හැදුවොත් අපිට මෙතනදී එකෝ වෙනවා you haven't selected any images image කියලා. ඒ කියන්නේ ඉමේජ් එකක් සිලෙක්ට් කරන්න නැතුව ප්‍රොෆයිල් එක අප්ඩේට් කරන්න හදනවා. එහෙම ඒ කරන්න දෙන්නේ නැහැ. එහෙම අපි එකෝ කරලා තියෙන තැන වැලිඩේට් කරලා තියෙනවා. ඊට පස්සේ එහෙම නැත්තම් ඒ කියන්නේ ඉමේජ් එකක් නෙමෙයි කීපයක් තෝරගන්න කෙනෙක් නම් එහෙම බෑනේ. එතන එකයිනේ දාන්න පුළුවන්. ඒ විදිහට එකක් විතරක් සිලෙක්ට් කරන්න කියලා මෙතනින් අපි එකෝ කරනවා. එහෙම නැත්තම් invalid user කියලා එකෝ කරනවා. මේ විදිහට අපි මෙතනින් වැලිඩේට් කරගෙන තියෙනවා. ඊට පස්සේ ඒ විදිහට අපි ඒ පැත්ත හදාගෙන තියෙනවා. ඊට පස්සේ අපි මෙතනින් ඒ පැත්තෙන් එන රෙස්පොන්ස් එක බලලා මෙතනදී අපි මෙතන ajax use කරලා තියෙනවා. ඊට පස්සේ ඒ රෙස්පොන්ස් එක අපි අර පැත්තෙන් යන updated ද saved ද මොකක්ද කියලා. ඒක updated හරි saved හරි නම් එතකොට window එකේ location එක reload වෙනවා. එහෙම නැත්නම් response එක આવොත් you haven't selected any image කියලා. එතකොට අපිට alert එකක් දෙනවා you haven't selected any image කියලා. ඊට පස්සේ window එකේ location එක reload වෙනවා. එහෙම නැත්නම් අර පැත්තෙන් එන alert එක අපිට response එකක් විදිහට හම්බ වෙනවා. ඒ විදිහට තමයි අපි අප්ඩේට් කරගෙන තියෙන ප්‍රොෆයිල් එකයි ප්‍රොෆයිල් ඉමේජ් එකයි අප්ඩේට් කරන process එක කෝඩ් කරගෙන තියෙන මේ විදිහට. එතකොට අද අපි කතා කරේ ප්‍රොෆයිල් එක කොහොමද අපේ ඇප්ලිකේෂන් එකේ අප්ඩේට් කරන පාර්ට් එක කෝඩ් කරගෙන තියෙන්නේ කියලා. අපි ඊළඟට තව පාර්ට් එකකින් ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. අද වීඩියෝ එක බලපු හැමෝටම thank you.